මානවීය අතිශය කාර්යබහුල මොහොතකට මෙහි වැඩ කිරීම සම්බන්ධයෙන් ඔබ වහන්සේ වේතමත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගනු ලබනවා. ඒ වගේමයි අද දිනේදී මෙහි පැමිණ සිටින සියලුම දෙනාට මා ආලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ සුරාමේරය මධ්‍යපමාදත්තානා වේ ධම්මං සරණං ගච්ඡාමි සංඝං තු දේවතා සද්ධම්මං ඕදපනං ඒතං බුද්ධාන ශාසනං ආමි අපේයම්පි ධම්මං සරණං ගච්ඡාමි කවුරු සාදුකාරය කියලා නමස්කාරි අතින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි නං ගච්ඡාමි ද්විතීයම්පි ධම්මං සරණං ගච්ඡාමි දිවංගත අග්‍රගණ්‍ය සිනමාගේ ආචාර්ය මානනීය සෙනලතා පොසේකා මෙතිනිය වෙනුවෙන් පැවැත්වෙන මේ ධර්ම දේශනාව දේශනා කොට වදාළයි. මේ ධර්ම දේශනාව තුළින් යමක් දැන කියා ගන්න ඕන කියන සිතුවිල්ල ඔයාලගේ සිත සතන් තුළ තියෙනවා. මේ ධර්ම දේශනාව පුරාවට දෙවෙනි කාරණාව තමයි මේ ධර්ම දේශනාව තුළින් අපි යමක් ඉගෙන ගන්නවා, අපි යමක් දැනුවත් වෙනවා. ඒ දැනුවත් වීම අපේ සංසාරගත ජීවිතයට ඵලදායී වෙනවා කියන විශ්වාසය තියෙනවා. පොඩි කාරණා දෙකකින් යුතුව මේ ටික වෙලාව මේ ධර්ම දේශනාවත් එක්ක ඒකාත්මික වුණොත් ඔයත්න්ගේ තුන්වන බලාපොරොත්තුව නැත්නම් දෙවෙනි කාරණාව සපුරා ගැනීමේ අවස්ථාව තුළින් අපි ඉදුණා. ඒ නිසා ඒ බණ අහන එක අර මම මුලින් සඳහන් කරපු කාරණා දෙකෙන් යුතුව බණ ඇසිය යුතු වෙනවා. දෙවෙනි කාරණාව සපුරා යමක් දැන කියා ගැනීම, දැන කියා ගන්නා උදය අපේ සංසාරගත ජීවිතය සපවත් කරනවා. අපි අපේ ජීවන මාර්ගයට ඒකතු කරගන්න කියන අනිවාර්යය. අන්නේ කාරණාව සිහිපත් කරමින් මේ ධර්ම දේශනාවට මුල පුරන්න ඕනේ කියලා කල්පනා කරනවා. අග්‍රගණ්‍ය සිනමානියක් හැටියට වයස් කාණ්ඩ ભેදයකින් තොරව බාල, තරුණ, වැඩි වයස් සහ මහලු වයස්වල සියලු දෙනාගේම හිත දිනාගත්ත ආකර්ෂණීය තැනැත්තියක් හැටියට ඒ වගේම ප්‍රතිභාපූර්ණ කලාකාරිනියක් හැටියට මේ රටේ හෙළ සිරිතට අනුව ජීවත් වෙච්ච හුදෙක් තමන්ගේ හැකියාවන්, දක්ෂතාවයන්, කුසලතාවයන් මතම දිවි ගමන ආලෝකමත් කරගත්ත ජනප්‍රියත්වයට පත්වෙච්ච තැනැත්තියක් විදියටයි ඉතුරු අපි දකින්නේ. දේශීයත්වය ඉහළින්ම අගයමින්
එතුමිය යොමු ජීවිත කාලයම මේ සිනමාවට ප්‍රවේශ වෙච්ච බොහෝ ආධුනික කලා ශිල්පිනියන්ට පරමාදර්ශී චරිතයක් වෙන්න එතුමිය සමත්. අපි දැක්ක මාල්නී පොන්සේකා මැතිරිය බොහොම තරුණ කාලෙදී ඒ චරිතය කොයිතරම් ආකර්ශනීයද කියනවා නම් ඇයට අප්‍රමාණ ඇලුම් කරන රසික ප්‍රජාවක් මේ රට තුළ ඇති කරගන්න තිබෙන සමාජය. රෙද්දයි හැටට උනා සාරියට ඔසරියට උනා එතුමිය අමුතුම සිරියාවන්ත බවක් ඒ වගේම බොහොම ප්‍රියකරු බවක් පෙන්වන්න කරා. කලා ජීවිතයේ ඉන් පරිබාහිරත් එතුමිය තුළ තිබිච්ච සත්පුරුෂ ගුණාංග නිසාම හැමදෙනෙක්ගේම ඇගීමට ලක් වෙච්ච කිසිවෙකුගේ දෝෂ දර්ශනයට ලක් නොවෙච්ච චරිතයක් වෙන්න ඉඩ පුළුවන්කම ලැබෙනවා. කවදාවත් තමන්ගේ ඇඳුම ආවරණයක් නොකරගත්ත නිසා එහි ආලෝකය තමන්ගේ කලා දිවියට එකතු කරගන්න අවශ්‍ය කරේ. ජනප්‍රිය වෙන්න කළ යුතු බොහෝ කාර්යයන් කලා ශිල්පිනියන් අනුගමනය කළා. ඒ එකදු ක්‍රමවේදයකට එතුමිය නතුරු වෙන්නේ. ඒ නිසා අපි හැමදාම දැක්ක එතුමියගේ ස්වභාවය එතුමිය මිය යනකොටත් ඒ විදිහටම ආරක්ෂා කරගෙන ඉන්න එතුමියට පුළුවන්කම. ඒ වටිනාකම රැඳෙන්නේ ඔහු ඇය ජීවත් වෙච්ච කාලය දින සති මාස අවුරුදු හැටියට ගණනය කරලා මෙන්න මෙච්චර කල් ජීවත් වුණා කියලා වයස ඉලක්කමක් හැටියට දක්වලා නෙවෙයි. ජීවත් වෙන කාලය කෙටි වෙන්න පුළුවන්. ඒ ජීවත් වුණ කාලය තුල මොනවාද කලේ කොහොමද ජීවත් වුනේ කියන කාරණාව අදනම් කරගෙන තමයි ඒ ජීවිතයට වටිනාකමක් ඒ ජීවිතයට අර්ථයක් තිබෙනවා. මාල්නී පොන්සේකා මැතිණියගේ ජීවිතයේ පුරාම ඒ වටිනාකම ඒ අර්ථවත් බව හොඳින් ආරක්ෂා කරගන්න. ඒ නිසා අපිට කලාතුරකින් දකින්න සිනමා නිලියකගේ චිත්ත අභ්‍යන්තරයෙන්ම සමාජයත් එක්ක ලැබිව ඉන්න සමාජයේ පැසසුමට ගෞරවයට ලක් වෙන චරිතයක් හැටියට සිය දිවි ගමන නිමා කළා කියන කාරණාවයි අපිට සඳහන් කරන්න පුළුවන්කම. ඉතින් ඇය වෙනුවෙන් ඇයගේ ජීවිතයේ තිබුණු වටිනාකම් වෙනුවෙන් මේ ජීවත් වෙලා ඉන්න අය ඥාතීන් හිතවතුන් කල්යාණ මිත්‍රයන් තමන්ට ජීවිතේ කරන්න පුළුවන් ඉහළම සැලකිල්ල සත්කාරය ගෞරවය තමයි මේ ධර්ම දේශනාවක් පවත්වලා පින් අනුමෝදන් කරමින්
ඉටු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජීවිතය කියන එක අපි හිතන තරම් සුන්දර එකක් නෙවෙයි. මේ ජීවිතේ ඕනෑ තරම් උස් පහස්කම් තියෙන්න පුළුවන්. මේ ජීවිතය තුළ ඕනෑ තරම් සාර්ථක වීම අසාර්ථක වීම දකින්න පුළුවන්. මේ ජීවිතයේ ඇත්තෙන්ම කිව්වොත් කුජලයේ ගමන් මග කොයි විදියට වෙනස් කරනවද කියන කාරණාව කිසි කෙනෙකුට හිතා ගන්න බැහැ දෙයක්. මම විශ්වාස කරනවා මාල්නී පොන්සේකා නැමැති ඒ අග්‍රගණ්‍ය කලා ශිල්පිනිය කලාකාරිනිය තමන් ලැබපු මේ මනුෂ්‍ය ආත්ම භාවයට උපරිමයෙන්ම සාධාරණයට කරන්ට සමත් වෙච්ච තැනැත්තියක්. මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන එක කෙනෙකුට ඉතාමත්ම අසීරු දෙයක්. බුද්ධෝත්පාද කාලයක කෙනෙකුට උපදින්න ලැබෙනවා නම් ඒක තරම් වටින කියන දෙයක් තමත් නෑ මිනිස්සෙක්. එවන් කාලයක ඉපදිලා මේ මනුෂ්‍යත්වයට සාධාරණයේ ඉෂ්ට සිද්ධ කරන්න කෙනෙකුට අවස්ථාවක් ලැබෙනවා නම් ඒක ඊටත් වඩා වටින දෙයක්. ඒ අවස්ථාවේ තුමිය ජීවිතය උදා කරගන්න. ඒ නිසා ආගමානුකූලව ධර්මානුකූලව එතුමිය ජීවත් වෙන්න සමත් වුණා ජීවිතයක්. අපි හැමෝටම ඒ අවස්ථාව උදා කරගන්න පුළුවන් නම් ඒක ජීවිතේ වටින දෙයක්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක්ක බලපුවම මාල්නී පොන්සේකා මෙතනිය පින් බලාපොරොත්තුවෙන් කොහේ හරි උප්පත්තිය ලැබලා ඇති කියලා අපි විශ්වාස කරන්නේ. අපි හැමතිස්සෙම උත්සාහ කරනවා හිතන්ද හොඳ තැනක ඉපදිලා යහපත් වූ ආත්ම භාවයකට එතුමිය ගමන් කරනවා කියලා. සමහරක් වෙලාවට මේ වෙනකොටත් එහෙම උප්පත්තිය ලැබලා ඇති. එහෙම නැත්නම් එහෙම උපදින්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරගෙන ඇති. ඒ අපි හිතන විදිහ. හේතුව සත්‍යයේ උපත ඉපදුන සත්‍යයේ ජීවත් වෙන විදිය සහ මරණය කියන තුනම අපිට සාන්දෘෂ්ටිකයි. ඇහැට පේනවා. හැබැයි ඉපදිච්ච කෙනෙක් කලක් ජීවත් වෙලා මිය ගියාට පස්සේ නැවත උපදින එක අපිට සාන්දෘෂ්ටික නැහැ. ඊළඟ උපත අපිට පේන්නේ. ඒ නිසා අපි හැමෝටම තියෙනවා කිසියම් විදියක ඒ පිළිබඳව සැකයක්. සැකයටත් වඩා අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ අර ජීවත් වෙලා හිටපු කාල සීමාව තුළ කරන කියන ලද දේ අනුව උපකල්පනය කිරීම. අපි ඇසියුම් කරනවා ජීවත් වුණේ මේ විදියට එහෙනම් මෙවැනි තැනක උප්පත්තිය ලබන්න ඉඩ තියෙනවා. ඉතින් අපි හොඳ තැනක උප්පත්තිය ලබලා ඉන්නවා කියලා හිතේ තියාගෙන අපේ හිතේ තියෙන බර අඩු කරගන්න, හිත සැහැල්ලු කරගන්න, හිත නිවා ගන්න අපි අපේ යුතුයකම මනවින් ඉටු කළා කියන සැලසෙන්න අපි මේ විදිහේ පින්කමක් කරනවා. මේ පින්කම අපි 7 දවසේ බණ කියලා කිව්වට ඇත්තෙන්ම දින 6න් තමයි පවත්වන්නේ. හෙට තමයි 7 දවසේ පින්කම තියෙන්නේ. හෙට කරන පින්කමට පෙර සූදානම තමයි මේ ධර්ම දේශනාවේ පින්කම. මේ ධර්ම දේශනාව තුළින් අපි ගොඩක් උත්සාහ කරන්නේ ජීවිතය පිළිබඳව හිතලා
මරණය පිළිබඳව මෙනෙහි කරලා මේ ලෝකයේ තියෙන අස්තිරත්වය ගැන හිතලා හිතේ තියෙන දුක, ශෝකය, කනගාටුව යම් මට්ටමකට තුනී කරගන්න. එහෙම තුනී කරගෙන හෙට දවසේ පින්කමට සූදානම්. ඉතින් අද මේ පින්කම ඒ වෙනුවෙන් කෙරෙන පින්කමක් හැටියටයි මම දකින්නේ. සංසාර ගමන කිසියම් ආකාරයක සුවිශේෂිත චරිතයක් හැටියට අපි අතර සදා නොමැකෙන මතකයක් කියලා කිය අපි හැමෝටම ආදර්ශමත් සැදැහැති ශ්‍රද්ධාවන්ත කුල කාන්තාවගේ චරිතයක් හැටියට තවබෝ සියවස් ගණනා මේ රටේ මිනිසුන් කතා කරන මිනිසුන් අගය කරන චරිතයක් බවට පත් වෙනවා කියන විශ්වාසයයි මා තුළ තියෙනවා. ඉතින් ඇය අසනීප වෙච්ච කාලේ ඉඳලා බලා කියාගෙන පොදින් එක බලාගෙන සම්පතක් හැටියට මේ ජීවන ගමනේ මෙතුවක් කල් අරගෙන එන්න මේ පවුලේ සහෝදර සහෝදරියා ඥාති හිතවතුන් පවුලට සම්බන්ධය හැමෝම ක්‍රියා කළා. ඔයයන්තන් කොටෙක් වෙහෙසුනාද වහන්සි වුණාද තම යුතුයකම කොටෙක් දුරට කළාද එපමණකට ආරම්භ වෙන්න පුළුවන් එපමණකට සතුට වෙන්න පුළුවන් අපි සත්පුරුෂය හැටියට අපි සත්පුරුෂ ගුණාන්ගේ අපි වඩා වර්ධනය කරනවා. අපි එතුමියට සලකලා එතුමිය බලාගෙන එතුමිය නිරෝගී සුවය තියාගන්න වෙහෙසීම තුළ අපි කරේ සත්පුරුෂකම. අපි කරේ අපේ සත්පුරුෂකම ලෝකෙට දෙනෙන්න අපි ඒ කාර්යයට පිළිගන්න. ඒ නිසා තමයි එතුමිය මෙතුවක්කල් හොඳින් ජීවත් වෙලා ඉන්නේ. එතුමිය වෙනුවෙන් ජීවත් වෙලා ඉඳි යුතුයකම වගේ ඉෂ්ට සිද්ධ කරපු ඇත්තෝ අද දුක් වෙන කනගාටු වෙන්න කාරණාවක් නෑ. මේ යුතුයකමක් හැටියට මෙවැනි ආගමිකවක් පිළිවෙල ඉෂ්ට සිද්ධ කරලා පින් අනුමෝදන් කිරීමේ කාර්යය කළ යුතුයි. මේ සත්කාරය අද දවසේ මේ මොහොතේ අපි ඉදලා අපි අත්පත් කරගත්ත කුසල ශක්තිය නිතරම අනුමෝදන් කරලා ඉන්නේ. ලෝක සාසන ආකාශත්තාදී උම්මත්තා දේවානාගාමනි පිතා පුඤ්ඤතම මොදිත්වා චිරන්තරක්ඛන්තු ලෝක සාසන මාලිනී සෙනෙලතා පොන්සේකා මහත්මියගේ මතක බල වෙනුවෙන් අද දින